ඔයාලා හැමෝම දන්නවනේ දැන් අපිට වාහනයකට තෙල් ගහන්න ඕන නම් අපිට QR කෝඩ් එකක් හදාගන්න වෙනවා. ඉතින් ඒක අද දවල් 12න් පස්සේ අපි හැමෝටම රෙජිස්ටර් කරන පාසුකම ලබා දීලා තියෙනවා. මම ඔයාලට මේ වීඩියෝ එකෙන් කියලා දෙන්නම් ස්ටෙප් බයි ස්ටෙප් අපිට කොහොමද QR කෝඩ් එක හදාගන්න පුළුවන් කියලා. ඉතින් ඔයාලා ඒකට ඉස්සෙල්ලාම යන්න ඕන ඔයාලගේ Chrome web browser එකට. ඉතින් ඊට පස්සේ ඔයාලා යන්න ඕන එයාලට අදාළ සයිට් එකට. ඉතින් ඒ සයිට් එකේ link එක මම description එකේ දාලා තියන්නම්. එහෙම නැත්නම් ඔයාලට කෙලින්ම මෙතනදී fuelpass.gov.lk කියලා ටයිප් කරන්න පුළුවන්. ඒ සයිට් එකට මෙහෙම ගියාට පස්සේ අපෙන් ඉස්සෙල්ලාම අහනවා භාෂාවක් තෝරගන්න. ඔයාලට සිංහල ලේසි නම් ඔයාලට සිංහල තෝරගන්න පුළුවන්. මම ඉංග්‍රීසි කියන එක මේ වෙලාවේදී තෝරගත්තා. ඔයාලට වෙනවා ඇති මෙතන vehicle registration කියලා box එකකුයි vehicle login කියලා box එකකුයි තියෙනවා. ඔයාලගේ වාහනේ මීට කලින් මේ වෙබ්සයිට් එකේ රෙජිස්ටර් වෙලා නැත්නම් ඔයාලට පුළුවන් අද මේ වෙබ්සයිට් එකේ ඔයාලගේ වාහනේ රෙජිස්ටර් කරගන්න. ඉතින් ඒකට ඔයාලා පාවිච්චි කරන්න ඕනේ මේ පළවෙනි box එක. එහෙම නැතුව ඔයාලගේ වාහනේ මීට කලින් මේ වෙබ්සයිට් එකේ රෙජිස්ටර් වෙලා තිබ්බනම් ඔයාලට පුළුවන් මේ vehicle login කියන එක පාවිච්චි කරලා එදා අපි ඇඩ් කරපු නම්බර් එක එතනදී ටයිප් කරලා ඒකට අදාළ OTP එක ගහලා අපිට අදාළ QR කෝඩ් එක ඩවුන්ලෝඩ් කරගන්න. මම මේ වෙලාවේදී vehicle registration කියන box එක පාවිච්චි කරන්නේ අපේ වාහනය මීට කලින් මේ වෙබ්සයිට් එකේ රෙජිස්ටර් වෙලා තිබුණේ නැහැ. ඉතින් ඒක නිසා මම මේ vehicle registration කියන බටන් එක ටච් කරනවා. ඊට පස්සේ අපෙන් අහනවා ඉස්සෙල්ලාම NIC නම්බර් එක ඇඩ් කරන්න කියලා. ඔයාලට NIC නම්බර් එක පාවිච්චි කරන්න බැරි නම් ඔයාලට පුළුවන් මෙතන passport ඒ වගේම BRN නම්බර් එක යූස් කරන්න. හැබැයි මම මේ වෙලාවේදී NIC නම්බර් එක පාවිච්චි කරනවා. ඒ වගේම පල්ලෙහෙන් අපිට අහනවා මොබයිල් නම්බර් එක. මම ඉස්සෙල්ලාම NIC නම්බර් එක ටයිප් කරලා ඉවරලා අපි මොබයිල් නම්බර් එක ඊට පස්සේ ඇඩ් කරන්න ඕන. මේ විදිහට මොබයිල් නම්බර් එක ඇඩ් කරාට පස්සේ අපිට මේ send OTP කියන එකෙන් අපිට OTP එකක් එනවා. මම ඒක මේ විදිහට ටච් කරනවා. ඊට පස්සේ මට එන OTP එක පහලින් ටයිප් කරන්න ඕන. OTP එකත් මේ විදිහට ටයිප් කරා. ඊට පස්සේ මේ verify කියන icon එක ටච් කරනවා. ඊට පස්සේ අපිට පුළුවන් OTP verified කියලා message එකක් බලා ගන්න. ඒ වගේම අපිට ඊට පස්සේ තියෙන්නේ අපේ නම ඇඩ් කරන්න. නම ඇඩ් කරාට පස්සේ අපිට පෙන්වන්නේ address box එකක්. ඉතින් අපි address එකත් මේ විදිහට හරියට ටයිප් කරගමු. ඊට පස්සේ මම මෙතන හැම details එකම පුරවලා හින්දා මම මෙතනදී next කියන බටන් එක ටච් කරනවා. ඊට පස්සේ මේ registration form එකේ ඔයාලගේ vehicle details ටික හරි විදිහට පුරවන්න. ඉතින් මම මගේ details ටික මේ විදිහට පුරවනවා. ඊට පස්සේ register කියන බටන් එක ටච් කරනවා. හරි එහෙනම් ඔයාලට බලා ගන්න පුළුවන් මං හදපු QR එක මගේ dashboard එකේ පෙන්නනවා. පල්ලෙහාට ගියොත් ඔයාලට බලා ගන්න පුළුවන් send QR to my mobile කියලා එකකුයි download QR කියලා එකකුයි තියෙනවා. ඉතින් ඔයාලගේ phone එකට මේක share කරගන්න අවශ්‍ය නම් ඔයාලට පුළුවන් send QR to my mobile කියන එක ටච් කරන්න. එහෙම නැතුව ඔයාලට මේ QR එක download කරගන්න අවශ්‍ය නම් ඔයාලට පුළුවන් download QR කියන එක ටච් කරන්න. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට පහසුවෙන්ම QR එකක් හදා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් වීඩියෝ එකේ මොනවාම හරි ගැටලුවක් ඔයාලට ඇවිත් තියෙනවා නම් ඔයාලා පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම ඔයාලා මතක තියාගන්න මේක ගොඩක් ට්‍රැෆික් එකක් තියෙන වෙබ්සයිට් එකක්. ඒක නිසා රෙජිස්ටර් වෙද්දී ඔයාලා පොඩ්ඩක් ඉවසන්න වෙනවා. වීඩියෝ එකට කැමති නම් ඔන්න ලයික් එකක් දාලා මේ වගේ වටිනා වීඩියෝ ඉක්මනින්ම ඔයාලට දැනගන්න ඕන නම් channel එක subscribe කරලා එකතු වෙන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්.